හරිලම හැමෝම නෝට් ලියාගත්තද? අද ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු කාරණාවකට මම පිළිතුරක් දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඔයාලා දකින්න ඇති බෝඩ් එකේ යම් කරුණු ටිකක් මම දැන් ලියනවා. නේද? ගොඩක් දෙනෙක් අහන කාරණාවක් තමයි අහපු කාරණාවක් තමයි අදත් chat box එකේ මම දැක්ක මැසේජ් කීපයක් තියෙනවා. කොහොමද සර් හරියට පාඩම් කරන්නේ? නේද? මනෝවිද්‍යාව කූල පාඩම් කරන ක්‍රමවේදය ගොඩක් ළමයින්ට දැනගන්න ඕනේ කියලා තිබ්බා. ඉතින් අපේ ළමයින්ට තියෙන පොදු ගැටලුවක් තමයි පාඩම් කරන තීරෙන්නේ. කොච්චර පාඩම් කරත් එක්සෑම් එකේදී ලකුණු නැහැ. ඔය වගේ ප්‍රශ්න ඔයාලට තියෙනවනේ අනිවාර්යයෙන්ම. හිත එක අරමුණක තියාගෙන පාඩම් කරන්න බෑ. පාඩම් කරන හරිය ක්‍රමයක් දන්නේ නැහැ. ඉතින් අපේ ළමයින්ට තියෙන පොදු ගැටලු තමයි මේ ටික. ඉතින් අද ඒ පිළිබඳව යම්කිසි අවධානයක් යොමු කරන්න තමයි මම ලෑස්තිලා ඉන්නේ. මගේ YouTube channel එකේ මේක අප්ලෝඩ් කරනවා. එකත් ඔයාලා බලන්න රෙකෝඩින් එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හැම සතියකම මනෝවිද්‍යානුකූලව පාඩම් කරන කොහොමද කියලා එක ක්‍රමයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. හරි. එහෙනම් අපි යමු වැඩේට. මෙහෙමයි. මනෝවිද්‍යාඥයින් හා අධ්‍යාපනවේදීන් එකතු වෙලා සාර්ථක පාඩම් කරන ක්‍රම රාශියක් නිර්මාණය කරලා තියෙනවා. මම ඔයාලට කියන්නේ මේකම තමයි ඔයාලට ගැලපෙන්නේ. ඔයා අනිවාර්යෙන් මේක අනුගමනය කරන්න කියලා මම කියන්නේ නැහැ. ඒක සාපේක්ෂයි. ඔයාලට ගැලපෙන ක්‍රමවේදය ඔයාලා තෝරගන්න. ඒක ඔයාලා අතේ තියෙන වැඩ. හරිද? ඒ නිසා මේ හැමදේම අධ්‍යයනය කරලා පුහුණු වෙලා බලන්න මොකද්ද Tamanට හොඳටම ගැලපෙන්නේ කියලා. ඉතින් මම හැම කරුණක් ගැනම මම ඔයාලත් එක්ක හැම සතියකම තොරතුරු බෙදා ගන්න ලෑස්තියි. අපි එනම් පොඩි හඳුන්වා දීමක් අද කතා කරමු. දැන් පාඩම් කරන ක්‍රම නැත්නම් පාඩම් කරනවා කියන සමහර අයට බෝරින් වැඩක්. සමහර අය අකමැති වැඩක්. හැබැයි මුලින්ම මේ මොන ක්‍රමේ පාඩම් කරත් ඔයාලා තුල මේකට කැමැත්තක් ආදරයක් ඇති කරගන්න. මට පුළුවන් කියන ධනාත්මක චින්තනයක් ඇති කරගන්න. මට පුළුවන් මම මේ දේ කොහොම හරි ඉෂ්ට කරනවා. මම අනිවාර්යයෙන්ම එක්සෑම් එක පාස් වෙනවා කියන හැඟීම ඔයාලා තුල ඇති කරගත යුතුමයි. අන්න එතකොට පුළුවන් ඔයාලට මේ ක්‍රමවේද ඔස්සේ සාර්ථකත්වය ලබා ගන්න. හරි. එහෙනම් අපි ක්‍රමවේද මොනවද කියලා පොඩ්ඩක් බලමු. පළවෙනි එක. ඔයාලට පේනවා active recall. active recall කියන්නේ මොකද්ද? සරලයි. active recall කියන්නේ අවබෝධයෙන් යුක්තව කියවන එක. අවබෝධයෙන් යුක්තව කියන එක තමයි අපි කියන්නේ active recall කියලා. සාමාන්‍යයෙන් කියවනවා නේද? අන්න කියවද්දී අවබෝධයෙන් යුක්තව කියවන්න. එක පාරක්, දෙපාරක්, තුන් පාරක් ඔය විදිහට අවබෝධයෙන් යුක්තව කීප වතාවක් කියවන්න. ඒකත් බොහෝ දෙනා පාඩම් කරන පොදු සාමාන්‍ය ක්‍රමයක්. active recall ක්‍රමය. සරලව කිව්වොත් කියවීමේ ක්‍රමය. බොහෝ දෙනා පාඩම් කරන ක්‍රමය. ඊළඟ ක්‍රමයේදී spaced repetition. spaced repetition කියලා කියන්නේ අපි අද පාඩම් කරන ක්‍රමයක් නැවත හෙට බලනවා. ආය දවස් 4කින් බලනවා. ආය දවස් 8කින්, 16කින්, 32කින්. ඔය විදිහට විවිධ කාල රාමුවල පාඩම් කරපු දේ නැවත නැවත අධ්‍යයනය කිරීමක් කරන ක්‍රමවේදයට අපි කියනවා spaced repetition කියලා. මනෝවිද්‍යාඥයින් කියනවා මේ තුලින් අපිට අපේ මතකය ලොකු සංවර්ධනයක් කරා යන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ හැම ක්‍රමයක් ගැන ඔයාලා හොයලා බලන්න. හරිද? ඊළඟ ක්‍රමය fireman technique. fireman technique. fireman technique එක අදහස් වෙන්නේ අපි ඉගෙනගත්ත දෙයක්. අපි ඉගෙනගත්ත සංකීර්ණ කාරණාවක්, සංකීර්ණ කරුණක් සරල කරලා අපේ යාළුවෙක්ට, අපි දන්න කෙනෙක්ට සරලව කියලා දෙන එක. එයාට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සරලව කියලා දෙන එක තමයි අපි කියන්නේ fireman technique කියලා. මේකත් ඉතාම සාර්ථක ක්‍රමයක්. සමහර ළමයි මම දන්නවා පාඩම් කරන ටීචර් කෙනෙක් විදිහට පාඩම් කරනවා. සංගීත මල්ලට කියලා දෙනවා. ඒක ඉතාම හොඳ සාර්ථක ක්‍රමයක්. ඊළඟට mind map. මේක අද ගොඩාක් ජනප්‍රිය ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතාම රූප සටහන් ඇදලා නේද? අර සාරාංශගත කරලා මේක මතක තියාගන්න පාඩම් කරන කරුණු මතක තියාගන්න ක්‍රමයක් තමයි mind map ක්‍රමවේදය. ඒකත් සාර්ථකයි. ගැටලුවක් නැහැ. හැම පාඩම් කරන ළමයි මම ඕන තරම් දැක්ලා තියෙනවා. ඊළඟ ක්‍රමය Pomodoro technique. Pomodoro technique කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ළමයි ගොඩක් වරද්දා ගන්න ක්‍රමයක්. සමහර ළමයි හිතනවා පාඩම් කරද්දී මම පැය දෙකක්
විදිහට පාඩම් කරන්න ඕනේ. 3ක් විදිහට පාඩම් කරන්න ඕනේ. කවදාවත් ළම එහෙම කරන්න එපා. ඒක සාර්ථක නැහැ. මනෝවිද්‍යානුකූලව සඳහන් වෙනවා සාමාන්‍ය කර්මයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අවධානය අපිට රඳාපවත්ව ගන්න පුළුවන් ඒ කර්මයක් වෙනුවෙන් විනාඩි 25ක්. ඉතින් මේ පොමොඩෝරෝ ටෙක්නික් එක කියනවා ඔයාලා විනාඩි 25ක් පාඩම් කරලා මේක විනාඩි 45 දක්වා වෙනස් වෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ගන්න. ආයෙවල විනාඩි 25ක් පාඩම් කරනවා විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ගන්න. මෙන්න මේ ක්‍රමවේද රවුන්ඩ් කීපයක් 4ක් 5ක් ගිහිල්ලා ඔයාලා ලොකු ඉන්ටර්වල් එකක් අරගෙන විවේකයක් අරගෙන නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න පුළුවන්. එතකොට මේ පොමොඩෝරෝ ටෙක්නික් එක හරහා ඔයාලට අවධානය වෙනස් නොවි පාඩම් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ ක්‍රමය තමයි රිට්‍රීවල් මෙතඩ්. මම අධ්‍යයනය කරපු පාඩම් කිරීමේ මෙතඩ් වලින් රිට්‍රීවල් මෙතඩ් එක තමයි සාර්ථක මෙතඩ් එක. ඇයි මම එහෙම කියන්නේ? ඒකේ ප්‍රතිඵල අති සාර්ථක ප්‍රතිඵල ලෝකයේ පුරාම ලැබිලා තියෙනවා. රිසර්ච් වලින් හිවිලා තියෙනවා. ඉතින් රිට්‍රීවල් මෙතඩ් කියන්නේ මෙච්චරයි. ලොකු කාරණාවක් නෙවෙයි. අපි පාඩම් කරපු දේ නැවත ආවර්ජනය කිරීම. නැවත ආවර්ජනය කිරීමේ ක්‍රමවේදයට අපි කියනවා රිට්‍රීවල් මෙතඩ් කියලා. ඒ මොකක්ද ඒ කියන්නේ? නැවත ආවර්ජනය කිරීම කියන්නේ අපිට පුළුවන් පාඩම් කරලා ඒ පාඩමේ සාරාංශයක් පොත බලන්නේ නැතුව කොලයක ලියන්න. පොත බලන්නේ නැතුව කොලයක ලියන්න පුළුවන්. හරිද? ඒක යලි ආවර්ජනය කිරීම. එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රශ්න හදලා පොත බලාගෙන ප්‍රශ්න හදලා ඒකට උත්තර මනසින් මතක් කරගන්න. පැහැදිලිද? පොත බලාගෙන ප්‍රශ්න හදනවා. ඒකට පිළිතුරු ටික ඔයාලා මනසින් හරියටම කියන්න පුළුවන් වෙන තුරු ඔයාලා ඒක පාඩම් කළ යුතුයි. ඒක තමයි මේ රිට්‍රීවල් මෙතඩ් කියලා කියන්නේ. ඉතින් මේක ඉතාම සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරලා බලන්න. ඊළඟට ෂෝට් නෝට්. වර්තමාන සමාජයේ තමයි ගොඩක් අනුගමනය කරන ක්‍රමයක් තමයි ෂෝට් නෝට් ක්‍රමය. නේද? මගේ පන්තිල පවා මම දන්නවා ඔයාලට ෂෝට් නෝට් එකක් ගන්න මම දෙනවා. හැබැයි ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි ෂෝට් නෝට් කියලා නෝට් එකම ආපහු ලියන් ඉන්න එක සාර්ථක නැහැ. ඔයාලා පාඩම හොඳට කියවලා ඒකේ වැදගත් කරුණු මොලේට අරගෙන ඒ තුලින් වැදගත් කරුණු විතරක් දාලා තාම සාරාංශගතව නෝට් එකක් හදන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ෂෝට් නෝට් එකක් කියන්නේ. මේකත් පාඩම් කරන විෂයන් වලට. ඊටාම සාර්ථක ක්‍රමයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟ ක්‍රමවේදය SQ3R. SQ3R ක්‍රමය. මේක ගොඩක් ජනප්‍රිය ක්‍රමයක්. ඔයාලා අහලා ඇති SQ3R ක්‍රමය. ඊටාම ජනප්‍රිය ක්‍රමයක්. හොයලා බලන්න මේ පිළිබඳව. අධ්‍යයනය කරන්න මේ දේ. SQ3R ක්‍රමය අධ්‍යයනය කරලා බලන්න. ඊටාම සාර්ථක ප්‍රතිඵල තියෙන ලෝකීය පුරා ජනප්‍රිය ක්‍රමයක් විදිහට අපිට මේ SQ3R ක්‍රමය හඳුනා ගන්න පුළුවන්. right. ඉතින් තව ක්‍රම රාශියක් තියෙනවා. ඔයාලා දන්න ක්‍රමත් මට කියන්න. අපි මේ හැම ක්‍රමවේදයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති. ඒ වගේම අපි පෞද්ගලික නිර්මාණය කළා තියෙනවා පාඩම් කරන ක්‍රමවේදයක්. ඒකට අපි කියනවා 2P3R method. 2P3R method කියන. මේක වෙන කොහෙවත් කතා කරන මෙතඩ් එකක් නෙවෙයි. අපි විසින්ම නිර්මාණය කරපු සාර්ථක ප්‍රතිඵල අත්විඳ මෙතඩ් එකක්. ක්‍රමවේදයක්. ඉතින් අපි ඒකත් ඒ ක්‍රමවේදයත් ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති. මේ හැම දෙයක්ම අපි කතා කරමු. ඔයාලා දන්න ක්‍රමවේද තියෙනවා නම් අපි කමෙන්ට් එකක් දාන්න. අපි දැනුම් බෙදා ගමු කොහොම හරි. අපි එක්සෑම් එක සාර්ථකව ජයග්‍රහණය කිරීම වැඩපිළිවෙලක් කරා යම්. තව එක දෙයක් මට කියන්න තියෙනවා. ගොඩක් දෙනෙක් අහලා තියෙනවා සර් මේක කරන්න ඕන ටයිම් ටේබල් එකකට කියලා. ටයිම් ටේබල්. ඇත්තටම ටයිම් ටේබල් කියන දේ මම අනුමත කරන්නේ නැහැ. මම පෞද්ගලිකව ටයිම් ටේබල් වලට වැඩ කරපු කෙනෙක් නෙවෙයි. මොකද මම ආස නැහැ කාලයට තුල හිර වෙලා පාඩම් කරන්න. මම අද කරන්න ඕන දේ මම හිතන් ප්ලෑන් කරගෙන හිතන් ඉන්නවා. මම අද මේ ටික පාඩම් කරනවා. ඒ ටික මොන කාලයක් ගියත් මම පාඩම් කරලා ඉවර කරනවා. පැහැදිලිද? මොන කාලයක් ගියත් මම පාඩම් කරලා ඉවර කරනවා. ඒකට කාලයක් අදාළ කරගන්න එපා. ඇත්තටම මම කියන්නේ ඔයාලට පාඩම් කරද්දී කාලයක් අදාළ කරගන්න එපා. ඔයාලා වැඩ කරන ප්‍රමාණය. ඔයාලා සැලසුම් සහගත වැඩ කරනවානේ. ඔයාලා සැලැස්මට අනුව වැඩ කරන ප්‍රමාණය ඒ දවස් තුල හෝ ඒ සති තුල, ඒ මාස තුල
ඉවර කරන්න. එහෙම නැත්නම් ටයිම් ටේබල් එකට හිර වෙන්න එපා. ඒක ඔයාලට සමහර වෙලාවට අපහසුයක් වෙන්න පුළුවන්. මම ඒක වැරදි කියනව නෙවෙයි. ඒක යම්කිසි අපහසුයක් වීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් අපි දවස ගානේ මෙතනට ගැන කතා කරමු. අදට මෙච්චරයි. අපි පාඩමට යන්න. ලියා ගන්න මෙන්න ඊළඟ නෝට් එක.